බලන්න පින්වතුනි මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට කොච්චරනම් දේවල් ජීවිතයට ගන්න තියෙනවද? ජීවිතේ 1000 ප්‍රශ්න එනකොට ජීවිතේ හැම දෙයක්ම දරා ගන්න පුළුවන් විදිය මගේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. මේ ලෝකයේ මේ විශ්වයේම තිබෙ ලස්සනම ආදර කතාව තමයි ඒ යශෝදරා සිද්ධාර්ථගේ ආදර කතාව. ඒ ආදර කතාව තරම් ලස්සන පින්වන්ත ආදරයක් මේ තුන් ලෝකෙම තිබිලා නැහැ. එදා යශෝදරා ඒ රැක්ක පතිවෘතාව නිසා අනේ මහා බෝසතාණන් වහන්සේට සමහර තැන්වලදී ප්‍රාණය පවා දෙන්න පුළුවන් වුණා. එදා යශෝදරාව සඳ කිඳුරිය වෙලා ඉපදෙනකොට මගේ මහා බෝසතාණන් වහන්සේ සඳ කිඳුරා වෙලා උපදිනවා. අනේ එදා සඳ කිඳුරට හීතලේ වැදෙනකොට මේ ලස්සන යශෝදරාව ඒ සඳ කිඳුරව ඔඩොක්කුවේ තියාගෙන හඬාගෙන වැළපෙනකොට අනේ ස්වාමියාට කවුද මේ විපත කරේ? මගේ ස්වාමියාට කවුද මේ තරම් ජරා වැඩක් කරේ කියලා මහ පොළොව නොහුලන වැඩේ කවුද කරේ කියලා අඬාගෙන වැළපෙනකොට ඒ ස්වාමියාව ඇදගෙන ගිහිල්ලා කඳ මුදුනට ගිහිල්ලා අනේ මගේ ප්‍රතිවෘතාව සත්‍යයි නම් මගේ ස්වාමියා වෙනුවෙන්ම මම පෙවුනා නම් මගේ ස්වාමියාට ඒ වෙච්ච අපරාධෙට අනේ මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න මගේ ස්වාමියාගේ පණ දෙන්න කියලා කියනකොට අනේ පතිවෘතා ගුණයේ සීල බලය කියන්නේ එදා සක්‍ර දෙවියන්ගේ කඩුපුල් ආසනය පවා වුණා. ඒ තරම් පතිවෘතාවේ ඒ අනන්ත ශක්තියක් ගැබ්බලා තියෙනවා. එදා මගේ යශෝදරාව ඇතින්නියක් වෙලා උපදිනකොට ඇතෙක් වෙලා මගේ මහබෝසතාණන් වහන්සේ උපදිනවා. ආදරේ කොච්චරක්නම් ලස්සනයිද කියන්නේ. එදා මහබෝසතාණන් වහන්සේ ඇත්රාජය මැරිලා ඔහේ වැටිලා ඉන්නකොට ඒ ඇතින්න හොඬ වැලෙන් අනේ තර කෑල්ල කෑල්ල ගෙනල්ලා අනේ අර අලියාගේ ඒ ඇත්රාජයාගේ මතට අනේ එක එක දර කෑලි ගෙනල්ලා පුරවලා අවසාන වශයෙන් චිතකයක් හදලා ගිනි තියනවා. ඒ තරම් ආදරේ කරපු තැනක් තමයි මේ යශෝදරා සිද්ධාර්ථ පෙම් කතාව කියන්නේ. තමන්ගේ ජීවිතේ ඒ විදිහට ලස්සන කරගන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් නම් ඔයාලට අද ඉඳන් ලස්සනට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. තමන්ට මේ ලෝකේ කැතම ස්වාමි පුරුෂයා ලැබුණත් තමන්ට මේ ලෝකේ ඉන්න කැතම බිරිඳ තමන්ට ලැබුණත් තමන්ට මේ විශ්වයෙන් කර්මානුරූපව ලබා දිය යුතු හොඳම කෙනා ලබා දී තිබෙනවා. මේ ලෝකේ අපිට හම්බ වෙන්න තියෙන ලැබිය යුතු හොඳම කෙනා. ඒ හොඳම කෙනාව පරිස්සම් කරගන්න එක, එයා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන එකත්, එයා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිස්සම් කරන එකත් තමන්ගේ සංසාරයට ලොකු වාසනාවක් වේවි. තමන්ගේ සංසාර